මේ මාසෙත් ඔන්න ඉවර වෙන්න ලං වුණා. ඉතින් මේ මාසේ මගේ විශේෂම මම මොනවද කරේ කියලා මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා. අද vlog එකෙන් ඔන්න මම අරගෙන ආවේ මේ මාසේ මගේ විශේෂ අවස්ථා මොනවද කියලා. හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මේ හරියටම වෙසක් පොහොයට දවස් දෙකකට කලින් අපේ පවුලට අලුතෙන්ම එකතු වෙන බබාව බලන්න යන්න ලෑස්ති වෙන ගමන් ඉතින් මං ඉක්මනට ඉව්වා එදා මම හැදුවේ කංකොන් තෙල් දාලා කැරට් එකක් යවුවා ආච්චිට කිව්වා මාළු එක හදන්න කියලා මමයි අම්මයි මල්ලි ලෑස්තිලා ගියා අලුත් බබාව බලන්න. ඉතින් මංගේ ආසම කෑමක් තමයි කංගොන් තෙල් දාලා මේක හදාන්න නම් හරිම ලේසියිනේ. ඉතින් මම කරන්නේ මුලින්ම ලුණු අමරිසේ ටික තෙලේ ටෙම්පරාදු වෙන්න තියලා ඊට පස්සේ කංකොන් ටික දාලා ඉක්මනට ලිප ඔෆ් කරලා පෑන් එකේ රස්නෙම තමයි කංකොන් ටික ඉදෙන්න දෙන්නේ. ඉතින් කැරට් වෙන නම් හැමෝම දන්නවනේ මම කැරට් අදි සාමාන්‍යයෙන් සුදට තමයි කැමති. මම මිරිස් පාවිච්චි කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කැරට් උයද්දී උම්බලකට ටිකක් දාන හරිම රසයි. මම හිතන්නේ ගොඩක් කට්ටිය දානවත් ඇති. දාන්නේ නැති අයට ඔන්න මං අයිඩියා එකක් කිව්වේ. ඉතින් කැරටොත් මම මුලින්ම පළවෙනි කිර ඒ කියන්නේ මිටි කිරි අයින් කරලා ඊට පස්සේ දිය කිරි වලින් ඔයලා තමයි ඊට පස්සේ මම මිටි කිරි ටික දාලා ඉක්මනට ලිප ඔෆ් කරන්නේ. කැරටොත් මම කැමතියි ගොඩක් කුක් වෙන්නේ නැතුව අමුවට වගේ තියනවා නම් එකක් ඒක ගුණයි ඒකත් එක්කම රසයි. ඉතින් මේ දෙකත් එක්ක මාළු තියනවා නම් බත් ඉතින් කන්න පුළුවන් ඕන තරම්. ඉතින් ඔන්න අපි බබාව බලන්න ගියා. ඇත්තටම බබා භාගයක් දුර ආවා. ඊටු භාගය දුර අපි ගිහිල්ලා මැදකදී තමයි හම්බුනේ. ඉතින් නිගම්බ තියෙන තෝරා කියන රෙස්ටොරන්ට් එකට මම හිතන්නේ අයියා කිව්වේ අයියාගේ අයිඩියා එක එතෙන්ට යන් කියලා. එතනට තමයි ගියා අපි බබාව බලන්න. ඉතින් අපි ලන්ච් එකත් එහෙන් අරගෙන ඊට පස්සේ ගොඩක් කව්ව සැරට තිබුණා. ඉතින් බබත් පව් එයා හරිම මහන්සියෙන් හිටියේ උදේ ඉඳලා ආවා. ටිකක් දුර ඉඳලා තමයි ආවේ. ඉතින් එයාවත් බලලා අපි ලන්ච් එකත් අරගෙන ආපහු ගෙදර එන්න පිටත් වුණා. මේ වෙනකොට නම් වෙලා මං හිතන්නේ හවස 2:00ට විතර ඇති. ඉතින් ඒකත් එක්කම කියන්න ඕන මේ රෙස්ටොරන්ට් එකේ නම් කෑම හරිම රසයි. මම ෆස්ට් ටයිම් තමයි මේ රෙස්ටොරන්ට් එකට ගියේ නෙගම්බවල. ඉතින් ඔන්න ඊට පස්සේ මේ තියෙන්නේ වෙසක් දවසේ මමයි අම්මයි ඉම්පි අපි තුන්දෙනාම පන්සල් ගියා. ඉතින් වෙනසකටත් එක්ක අපි රෑ වෙලා තමයි ගියේ ගොඩක් කලාවට. මොකද සෙනක ගොඩක් එද්දි පන්සල් ගිහිල්ලා ගාත කියන්නේ එහෙම අමාරුනේ. ඉතින් මම නම් කැමති ගොඩක් කලාවට පන්සල් යනවා නම් ගොඩාක් රෑ වෙලා යන්න. ඒ වෙලාවට සෙනගත් අඩුයි ඒකත් එක්කම පරිසරෙත් හරිම නිස්කලංකයි. ඉතින් අපි පන්සල් ගිහිල්ලා හිතේ හැටියට ගාත කියලා වැන්දා. මොකද සෙනගත් ගොඩක් අඩුවෙන් හිටපු නිසා. ඒකත් එක්කම පන්සලේ ඒ කියන්නේ දහම් පාසල් ළමයි හදලා තිබුණා වෙසක් කලාපයක්. ඉතින් එක එක පන්ති වලින් එක එක වෙසක් කුඩු හදලා තියෙනවා. ඉතින් ඒවත් අපි බලලා තමයි ගෙදර එන්න පිටත් උනේ. ඉතින් මේ පන්සලේ මම හිතන්නේ මම මේ පන්සලට ගිය ගොඩ කාලයකට පස්සේ මට යන්න හම්බුනේම නැහැ. ඉතින් මේ සල් ගහක් කියලා දන්නේත් මම මෙන්න මේ මල් ටික දැක්කට පස්සේ ඒ කියන්නේ ගොඩක් ඉස්සර මේක නිකම්ම එහෙම තිබුණේ. මං හිතන්නේ මෑතකදී තමයි මයිල් පිපෙන්න පටන් ගත්තේ. ඔන්න වෙසක් හඳත් පායලා තියෙනවා හරිම ලස්සනට. ඉතින් මේ වෙනකොට නම් වෙලාව මං හිතන්නේ රෑ 9:00ට 10ට විතර ඇති. ඉතින් අපේ දහම් පාසලේ ළමයි කොච්චර දක්ෂද කියලා හිතුණා. ඉතින් මේගොල්ලෝ හරි ලස්සනට මේ නිර්මාණ කරලා තිබුණා. එක එක තේමා යටතේ තමයි දහම් පාසල් ළමයි මෙන්න මේ නිර්මාණ ටික කරලා තිබුණේ. ඉතින් වෙසක් vlog එකක් වෙනම ගේන්න හිතුවේ නෑ. මම හිතුවා මේ මාසෙම උන විශේෂ සිදුවීම් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න එකපාරම ෆුල් vlog එකක් අරගෙන එන්න. ඉතින් ඒකේ කොටසක තමයි මගේ වෙසක් vlog එකත් ඔන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ගොඩක් ළමයි කියන්නේ එක වසරේ ඉඳලා අවසාන ශ්‍රේණිය වෙනකම්ම ළමයි එක එක විදිහේ නිර්මාණ කරලා තිබුණා. ඉතින් හරිම ලස්සනයි මේවා. ඇත්තටම මං හිතන්නේ පළවෙනි පාරට තමයි මේ පන්සලේ මේ වගේ වෙසක් කලාපයක් හැදුවේ ළමයි. ඉතින් හැමෝටම ඔන්න බලනවා නම් මම ගොඩක් විශ් කරනවා ඕගොල්ලන්ට. ඕගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා ගොඩක් ලස්සන නිර්මාණ කරලා තිබුණා. ඉතින් අපේ ගමේ පන්සල් දෙකක් තියෙනවා. ඉතින් මම ගියේ මේ එක පන්සලකට. අපි හිතුවා එහෙමම අනිත් පන්සලටත් යන් කියලා. මොකද මේ පන්සලේ තොරණක් හදනවා හැම අවුරුද්දකම. ඉතින් මේ වටමාලය කියලා තමයි මේකට කියන්නේ. හැබැයි මේක අපේ ගමේ පන්සලේ පොය දවස්වලට විතරයි පෙන්වන්නේ. ඉතින් පොය දවස් වලට ගියොත් බලා ගන්න පුළුවන්.
අනිත් එක මම මේ දකින්නෙත් මේක පළවෙනි වතාවට සහ මේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන විදිහ මෙහෙම හදලා තියෙනවා දකින්නෙත් පළවෙනි වතාවට. මේක හරිම ලස්සනයි මේ ෆෝන් එකෙන් පේනවට වඩා ඔයගොල්ලන්ට හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඇත්තටම හරිම ඒ කියන්නේ නැචරල් විදිහට මෙතන තියෙන මේ පිළිම ටික හදලා තියෙනවා. මීට අමතරව මෙතන මේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන එකට අමතරව නාලාගිරි දමනය ඊළඟට ආලවක යක්ෂයා ඒක දමනය කරන එක මේ වගේ ගොඩාක් දේවල් බලන්න පුළුවන්. ඉතින් පන්සලේ තොරණත් මේ පාර හදලා තිබුණේ මං හිතන්නේ හැම අවුරුද්දකම හැදුවට මම බලන්නේ මේ අවුරුදු 8කින් 9කින් විතර මේ පන්සලේ තොරණ. මොකද අපි ජොබ් වලට යනවා ගෙවල් වල එනවා ඔය වගේ වැඩත් එක්ක බිසි වෙලා හිටපු හින්දා මට කාලයක් යන්න බැරි වුණා. ඉතින් මේ පාර විශේෂයි. මේ අවුරුද්දේ ඔන්න මට පන්සල් දෙකටම ගිහිල්ලා වැඳ ගන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඔන්න ඊට පස්සේ පහුවදා මේ වෙසක් පොයට පස්සේ දවසේ මම හිතුවා කුරක්කන් කැඳ එකක් කාලෙකින් බීපු නැති නිසා කුරක්කන් කැඳ එකක් හදලා බිව්වනම් හොඳයි කියලා. සාමාන්‍යයෙන් මම කුරක්කන් කැඳ හදන්නේ කුරක්කන් පිටි ඇල් වතුරෙන් දිය කරගන්නවා ඉස්සෙල්ලා. මොකද මේක ලිපේ තිබ්බ ගමන් ඉක්මනට උකු වෙන්න බලනවා. ඊට පස්සේ මම කරන්නේ උකු පොල් කිරි ටිකක් මේකට එකතු කරලා මෙන්න මේ වගේ ඝන වුණ මිශ්‍රණය ආපහු දිය කරගෙන ඉක්මනටම ලිප ඕෆ් කරන. ඉතින් හරිම ලේසි උකුරක්කන් කැඳ හදන එක. ගොඩාක් මහන්සි වෙන්න දෙයක් නැහැ. අනිත් එක විශේෂයෙන්ම ඇඟට හරිම ගුණයි. ඉතින් මේක ගොඩක් රසවත් වෙන්න මම සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා කජු මිදි ඒ වගේ ඕනම දෙයක් ඔයගොල්ලන්ට රස කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. පැණි රස ඔයාලගේ කැමති ප්‍රමාණයකට සමහරව මේ විදිහටත් බොනවා. නැත්නම් ඔයාලට පැණි රසට ඕන නම් සීනි පොඩ්ඩක් එකතු කරන්නත් පුළුවන්. ඒකත් එක්කම ලුණු ටිකක් එකතු කරන්න අමතක කරන්නත් එපා. එතකොට තමයි අර පැණි රස හොඳට අපිට දැනෙන්නේ. ඔන්න ඉතින් කුරක්කන් කැඳ එකත් හැදුවා. මේක බීලා අපි දෙන්න ලෑස්ති වුණා. අපි දෙන්නට කොළඹ යන්න වුණා පොඩි වැඩ වගේක් කරගන්න. ඉතින් ඒ vlog එක මම අරගෙන එන්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ. අපි දෙන්න ගිහිල්ලා කොළඹ ගිහිල්ලා මොනවද කරේ කියලා ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් channel එක subscribe කරන්න. ඒකත් එක්කම ඔයගලන්ට ඕන විදිහේ වීඩියෝස් මොනවද කියලා තියෙනවා නම් comment කරන්න. මම පුළුවන් වෙලේක ඒ විදිහේ වීඩියෝස් උත් හදලා දාන්නම්. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා වීඩියෝ එක බලුවට ඔයගලන්ට thank you.